අද අපි කතා කරන්නේ ඇයි අපිට මේ අලුත් ඉන්පුට් සිස්ටම් එක අවශ්‍ය වෙන්නේ කියලා. ඒක පරණ එකට වඩා හොඳ වෙන්නේ ඇයි කියන එක ගැන මේ වීඩියෝ එකේදී අපි බලනවා. අපි ගොඩ දෙනෙක් Unity ගේම් හදද්දී මුලින්ම පාවිච්චි කළේ මේ ක්‍රමය. මේක Unity editor එකේ project setting ඇතුලේ input manager කියන එකක් ඇතුලේ තමයි තිබ්බේ. අපි එතකොට කෝඩ් එක ලියද්දි කරේ input.getAxis ඊපස්සේ get button down මේ වගේ සරල කෝඩ් පාවිච්චි කරපු එක. මේක ඒ දවස්වල නම් ඇත්තටම ලේසි වුණා. ඒ වුණාට මේක ටිකක් ලොකු ගේම් හදද්දී සෑහෙන අමාරුයි. ඒ කියන්නේ අලුතෙන් කීස් එහෙම දැන් ප්ලේයර්ට කියන්නේ ගේම් එක ඇතුළේදී ප්ලේයර්ට ඕන ගන්න විදිහට කීස් මැප් කරන්න ගියන් පස්සේ මේකේ කෝඩ් එක සෑහෙන සංකීර්ණ වෙනවා අපිට ලියනකොට. ඒ වගේම ගේම් පෑඩ් ටච් ස්ක්‍රීන් වගේ දේවල් වලට වෙන වෙනම කෝඩ් ලියන්න උනා. මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් විදිහට තමයි Unity එක අපිට මේ new input system එක හඳුන්වලා දුන්නේ. මේක පරණ version වල නම් built in වෙලා නැහැ. ඒක package manager එක හරහා install කරගන්න ඕන. ඒ වුණාට දැන් තියෙන Unity 6.2 එක ඒක නම් built in new input system එක දාලා තමයි අපිට එවන්නේ. මේකෙදි අපිට event driven ක්‍රමයක් තියෙන්නේ. ඒ කියන්නේ එක කී එකක් එබුවට පස්සේ ඒක දැනුවත් කරනවා හැම එකකටම. ඒ කියන්නේ අපිට අර ෆ්‍රේම් එකට ගිහින් කීයක එබුවද බලන්න ඕන වෙන්නේ නැහැ. මේ අලුත් සිස්ටම් එකෙන් අපිට වාසි ගොඩක් තියෙනවා. මම දකින විදිහට ප්‍රධානම දේ තමයි මේ ඇක්ෂන් මැප් කියන එක. ඒ කියන්නේ ප්ලේයර් ගේම් එක කන්ට්‍රෝල් කරන වෙලාවට වෙනම කන්ට්‍රෝල් එකකුයි. ඊට පස්සේ ඔය පෝස් මෙනු වලදී UI controls වලට වෙනමයි අපිට කීස් ඩිෆයින් කරගන්න පුළුවන්. පරණ ක්‍රමයේදී අපිට ගොඩක් අමාරු එකක් තමයි මේ රීමැප් කරන එක. ඊට පස්සේ මේක අර ඉන්පුට් ඩිබගර් වගේ ටූල්ස් තියෙන හින්දා අපිට අර කීයක් වැඩ ගන්න නැත්නම් ඒක හොයාගන්නත් ලේසි. දැන් ඔයාලා දන්නවා මේකේ වාසි මොනවද කියලා. හැබැයි මේක අපි දැන් ඉගෙන ගන්න ඕන කියන එකට පොඩි ප්‍රශ්නයක් ඇති සමහර විට. ඇත්තටම Unity එක දිගටම මේ සිස්ටම් එක තමයි ඩෙවලොප් කරගෙන යන්නේ. ඒ කියන්නේ අනාගතයට ගොඩක් වැදගත් වෙන්නේ පරණ එකට වඩා දැන් මේ තියෙන එක. ඒ වගේම ඔයාගේ ගේම්ස් වලට වඩා හොඳ ප්ලේ එක්ස්පීරියන්ස් එකක් දෙන්නත් මේක හරහා පුළුවන්. මේ පැකේජ් එක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද? ඉන්පුට් ඇක්ෂන්ස් ඇසෙට් එක සෙට් කරගන්නේ කොහොමද? ඊට පස්සේ ඉන්පුට් පාවිච්චි කරන්නේ කොහොමද? C# වලින් කෝඩ් ලියන්නේ කොහොමද? මේක අපි ප්‍රැක්ටිකල් පාවිච්චි කරන්නේ කොහොමද? ඊට පස්සේ ඇක්ෂන් මැප් ස්විච් කරන්නේ කොහොමද? මේ වගේ දේවල් ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වීඩියෝ එකේදී බලන්නේ කොහොමද new input system එක අපේ Unity project එකට දාගන්නේ කියලා. මේකෙදි මම පාවිච්චි කරන්නේ Unity 6.2 කියන version එක. මේක ඒ වගේ මම අරගෙන තියෙන URBit project එකක්. ඒ මොකක් වුණත් මෙතන උඩ window එක ක්ලික් කරලා package manager එක අරගන්න ඕන මුලින්ම. මේකේ Unity registry එක ඇතුලේ input system කියලා එකක් තියෙනවා. මේක install කරගන්න ඕන. Unity 6.2 වලදී මේක default install කළාමයි එවන්නේ. දැන් වෙන version එකක් නම් ඔයා මෙතන install කරලා ඉවරලා මෙතන file වලට ගිහිල්ලා ඒකේ build profile වලට ගිහිල්ලා ඒකේ තියෙනවා player setting කියලා එකක්. ඒක ක්ලික් කරලා මේ player ගේ යටට ගිහිල්ලා බලන්න active input handling කියන එක මෙතන සමහර අයගේ ඇත්තේ old එක සමහර අයගේ both එක ඇති මගේ default වෙట్లా තියෙන්නේ new එක. මේක apply කරාන් පස්සේ ඕගොල්ලන්ගේ project එක restart වෙයි. ඊට පස්සේ අපිට input debugger එක ගන්න නම් මෙතන window වල analysis ඒකේ තියෙනවා input debugger කියලා එකක්. මේකෙදි අපිට අපි ඔබන්නේ මොන කී එකද ඒ වගේ දේවල් හරියට වැඩ කරනවද කියලා බලා ගන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකේදී Unity new input system එකට අදාළ වෙන සේරම පැකේජ් ටික ඉන්ස්ටෝල් කරගත්තා. අපි මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන්නේ input action asset එක ගැන කතා කරන්න. එතන අපිට Unity එකෙන් default project එකටම දෙන එකක් තියෙනවා
මම ඒක දැන් ඩිලීට් කරගන්නවා. ඒක වෙනුවට මම අලුත් ඉන්පුට් ඇක්ෂන් ඇසෙට් එකක් හදා ගන්නවා. මම මුලින්ම ෆෝල්ඩර් එකක් හදනවා ඉන්පුට්ස් කියලා. මේක ඇතුළට ගිහිල්ලා මම මේ ප්‍රොජෙක්ට් වින්ඩෝ එක ඇතුළෙම රයිට් ක්ලික් කරලා ක්‍රියේට් වල ඉන්පුට් ඇක්ෂන්ස් කියලා එකක් තියෙනවා. ඒක දුන්නාට පස්සේ මම මේක මුලින්ම රීනේම් කරගන්නවා player input actions කියලා. අපිට මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන edit asset වලින් ඕපන් කරගන්නත් පුළුවන්. මේක ඕපන් වුණාට පස්සේ අපිට action map actions action properties කියලා කොලම් තුනක් පෙන්නනවා. අපි මේ action maps ගැන කතා කරොත් එහෙම action maps කියන්නේ අපිට අදාළ වෙන විවිධ context ඒ කියන්නේ player UI වගේ අපිට ප්‍රධාන context ටිකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ actions කියන්නේ ඒකට අදාළ වෙන ක්‍රියාවන්. ඒ කියන්නේ දැන් player නම් එයාට දුවන්න පුළුවන්, පනින්න පුළුවන්, ඒ වගේ වැඩ කරන්න පුළුවන්. UI එකේ නම් උඩට පහළට ඊට පස්සේ අර බටන් අතර හුවමාරු වෙන එක තමයි එකකින් කරන්නේ. ඊට පස්සේ action properties වලදී තමයි අපි ඒවට අදාළ බටන් ටික බටන්ද එහෙම නැත්නම් ඒක vector 2 value එකක්ද එහෙමයි කියලා තීරණය කරගන්න. මුලින්ම මම player කෙනෙක්ව හදා ගන්න action maps වල දාන ලකුණ ක්ලික් කරලා මේක දෙනවා player කියලා. actions වල එතන තියෙන දාන ලකුණ ක්ලික් කරලා අලුත් එකක් එනවා. ඒකට අපි දෙනවා move කියලා. ඊට පස්සේ අපි තව එකක් හදාගමු. ඒකට දෙනවා jump කියලා. මේ තමයි player අදාළ කරන action දෙක. අපි jump එක බැලුවොත් එහෙම jump එකට ඕන බටන් එකක්. මේ jump කියන action එක උඩ තියෙන ධන ලකුණ ක්ලික් කරනවා. මේකේ add binding කියන එක ඔබනවා. එතකොට අපිට මේ වගේ bind කරන්න එකක් එනවා. මේ bind no binding කියන එකට ගිහිල්ලා ඊට පස්සේ එනවා binding properties වල path එකක් තෝරන්න. මේක අපිට පුළුවන් gamepad වල තියෙන ඒවා ඊට පස්සේ mouse එකේ input keyboard එකේ input වගේ දේවල් සේරම ගන්න පුළුවන්. මේක දැන් මම PC එකට හදන හින්දා මෙතන listen කියන එක උඩ ක්ලික් කරලා keyboard එකේ space button එක ඔබනවා. එතකොට මේ විදිහට space එක පෙන්වනවා. මට එතකොට ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් movement වලට අදාළව මේකේ පෙන්වන්නේ button. මට button වලින් දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ එක බටන් එකක් එහෙම නැත්නම් පොසිටිව් නෙගටිව් විදිහට විතරයි. ඒකෙන් හින්දා මම මේ move කියන එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ action properties වල මේ action type එකේ button කියන එක value එකට වෙනස් කරනවා. ඊට පස්සේ control type එක මම දෙනවා vector 2. දැන් මෙතන ආයතනයක් දැන් ලකුණ ක්ලික් කරොත් එහෙම ඕගලන්ට add up down left right composite කියන එකක් පෙන්නනවා. අපි ඒක දුන්නාට පස්සේ අපිට එනවා vector 2 එකක්. vector 2 එකේ up down left right key assign කරන්න තියෙන්නේ දැන්. මම මෙතන up එක ක්ලික් කරලා path එක උඩ listen එක ක්ලික් කරලා W බටන් එක ඔබනවා. මේ වගේ අනිත් ඒවාටත් key ටික add කරගෙන යනවා. අපිට පුළුවන් තව vector 2 එකක් හදලා ඒක arrow keys වලට දෙන්න. ඒකට කරන්න තියෙන්නේ මේ listen කියන එක එවුවා. keyboard එකේ up arrow එක, down arrow එක, left arrow එක, right arrow එක පිළිවෙලින් ඔබන්න. ඊට පස්සේ අනිවාර්යෙන් මෙතන save asset එක උඩ ක්ලික් කරන්න ඕන. දැන් අපි player ට අදාළව movement jump action හදලා ඒවට බටන් ටික assign කරලා තියෙනවා.
මේ වීඩියෝ එකේදී අපි බලන්නේ වැඩි කෝඩ් නොකර කොහොමද ප්ලේයර්ට ඉන්පුට් ලබා දෙන්නේ කියලා. ඒකට මම මුලින්ම කරන්නේ හයිරාකි එකේ රයිට් ක්ලික් කරලා 3D වලින් ප්ලේන් එකක් දානවා ground කියලා. ඊට පස්සේ මම ප්ලේයර් කෙනෙකුත් දානවා 3D object වලින් capsule එකක් විදිහට. ඊට පස්සේ මේ ප්ලේයර්ට add component වලින් එතන search කරලා ගන්නවා player input කියන component එක. මේකේ අපිට බලා ගන්න පුළුවන් actions කියලා එකක් තියෙනවා. ඒ actions කියන එකට අපි කලින් හදාගත්ත input action asset එක දාගන්නවා. මේක දැම්මට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ යට තියෙනවා behavior කියලා එකක්. ඒකේ තියෙනවා drop down menu එකේ send message, broadcast message, ඊට පස්සේ invoke your event, invoke C# event කියලා. මේකෙදි අපි කතා කරන්නේ send messages සහ invoke your event ගැන. මේකේ මම අලුත් ස්ක්‍රිප්ට් එකක් හදා ගන්නවා. ඒ හින්දා මම මුලින්ම ස්ක්‍රිප්ට් වලට ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. ඊට පස්සේ ස්ක්‍රිප්ට් ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා අලුතෙන් C# ස්ක්‍රිප්ට් එකක් හදා ගන්නවා. player control කියලා. ඊට පස්සේ මම මේ හදාගත්ත player control කියන ස්ක්‍රිප්ට් එක ගෙනල්ලා දානවා අපේ player. මුලින්ම අපි බලමු player input වල තියෙන මේ send message කියන එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේක හරියට වැඩ කරන්නේ නිකන් මැජික් එකක් වගේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකේ නම හරියට තිබ්බොත් එහෙම මේක ඔටෝ වැඩ කරනවා. මේක උදාහරණයක් විදියට අපි කෝඩ් වලින්ම බලමු. මම මේකේ player control කෝඩ් එක ඕපන් කරගන්නවා. මේකේ මම namespace එක පාවිච්චි කරනවා. input system එකේ. ඊළඟට මම කරන්නේ දැන් අපේ input action වල තියෙන්නේ move එකයි jump එකයි. මේක වැඩ ගන්න අපි කෝඩ් එක ලියන්න ඕන. මුලින්ම අපි jump එකට හදාගමු. ඒක ලේසි. private void jump. මේකේ jump වෙනුවට අපි ඉස්සරහට දාන්න ඕන on කියලා. ඊට පස්සේ අපි print එකක් දෙමු. jump action කියලා. අපි ඊළඟට බලමු move එකට කොහොමද ලියන්නේ කියලා. ඒකෙදී අපි ලියන්න ඕන private void on move. මේකෙදී අපිට value ටිකක් හම්බෙන හින්දා අපි ඒක ගන්න ඕන. ඒකට ලියන්න ඕන input value විදිහට පැරාමීටර් එකක් ගත්තා. ඊට පස්සේ අපි vector 2 එකක් හදා ගන්න ඕන මේ input එක ගන්න. input එකේ value ගන්න. ඊට move input කියලා variable එකක් හදාගත්තා. ඊට පස්සේ value වල get vector 2 විදිහට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක print කරලා බලමු. move action කියලා දෙමු. දැන් මේක save කරනවා. දැන් මේක හරියට වැඩ කරනවා නම් අපි play කරාට පස්සේ මේ console වල අපි කලින් හදාගත්ත දේවල් ටික print වෙන්න ඕන. move වලට අදාළ ටික print වෙනවා. jump එකට අදාළ ටිකත් print වෙනවා. දැන් අපි බලමු කොහොමද මේක send message නැතුව invoke unity event වලින් වැඩ කරන්න කියලා.
මේකෙදී අපි කරන්න ඕන මුලින්ම යන්න ඕන අපේ ස්ක්‍රිප්ට් එකට. මම දැන් මේ ටික කමෙන්ට් කරනවා. මේකෙදී අපි ලියන්න ඕන public විදිහට. public void on jump කියලා මේක ලියන්න ඕනේ නැහැ. මේකේ දාන්න ඕන නිකම්ම jump කියලා හරි වෙන නමකින් හරි මේකේ දෙන්න පුළුවන්. මේකේ හැබැයි අපි පැරාමීටර් එකක් දෙන්න ඕන. input action callback context විදිහට. ඊළඟට මේ බටන් එක perform කරන වෙලාවට විතරයි මේක වැඩ කරන්න ඕන. ඒකට මම ලියනවා if context dot performed කරනවා නම් print jumping. ඊළඟට move එකට public void movement කියලා ගමු මේක. මේකෙත් පැරාමීටර් එකක් දෙන්න ඕන. input action callback context ඊට පස්සේ කලින් වගේම vector 2 එකක් හදනවා move input කියලා. ඒක ලියනවා context dot read value vector 2. මේක print කරනවා moving කියලා. දැන් අපි Unity එකට ගිහිල්ලා මේ Unity වල මෙතනයි invoke Unity event තේරුවට පස්සේ මෙතන පෙන්නනවා events කියලා. events වලට අපි හදාගත්ත context එක තියෙනවා මේ player කියන context එක මෙතන player විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි මෙතන මේ move callback context එකට අපේ player control එක ඇදලා දාලා මෙතන no function කියන එකේ player control එක තේරුවා. මේක අපි move එක විදිහට තමයි දෙන්න ඕන. මෙතන jump එකේදී මේක ඇදලා දැම්මා මෙතනට no function වල player control තේරුවා jump එක තේරුවා. දැන් අපිට ආපහු සැරයක් play කරලා බැලුවොත් කලින් වගේම jumping කියන එක වැඩ කරනවා move කියන එකත් වැඩ කරනවා. අපි කලින් වීඩියෝ එකේදී player input කියන component එක පාවිච්චි කරලා වැඩි කෝඩ් නොකර Unity input system එකෙන් වැඩක් ගන්න කොහොමද කියලා බැලුවා. හැබැයි ඊට වඩා control එකක් අපිට ඕන නම් හරි input code එකකින් on off කරනවා නම් හරි අපි player input component එක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට 100%ක්ම C# code වලින් තමයි input ටික handle කරන්නේ. ඇත්තටම මේක තමයි හොඳම ක්‍රමය මම දකින විදිහට. ලොකු ගේම් එකක් හරි කම්ප්ලෙක්ස් සිස්ටම් එකක් තියෙන මොකක් හරි ගේම් එකක් හදනවා නම් C# වලින් කෝඩ් කරන එක තමයි හොඳම ක්‍රමය විදිහට මම දකින්නේ. අපි මේකට කලින් හදාගත්ත ප්ලේයර් එකම පාවිච්චි කරමු. මේකේ අනිවාර්යයෙන්ම මේ player input කියන component එක අයින් කරන්න ඕන මේකෙන්.
player controls කියන ස්ක්‍රිප්ට් එක මම එහෙමම තියෙනවා. ඊළඟට කලින් හදාගත්ත player input actions කියන action asset එක උඩ ක්ලික් කරලා මේකේ inspect එකේ පෙන්නනවා generate C# class කියලා. මේක දෙන්න ඕන. ඔයගොල්ලන්ට මේ ටික default කියලා මේක apply කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතන මේ C# class එක generate කරාට පස්සේ අපි හදපු player input action එකේ නමින්ම තව script එකක් Unity එක හදලා දෙනවා. මේකේ තමයි දැන් movement වලටයි jump වලටයි අදාළ code ටික ඒගොල්ලෝ හදලා තියන්නේ. දැන් අපි code එකට ගිහින් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම කලින් වීඩියෝ එකේදී හදාගත්ත ටික මේකෙන් අයින් කරනවා. අපිට මේ name space එක අනිවාර්යෙන් ඕන. ඊළඟට අපි මෙතනදී ලියන්න ඕන private player input actions විදිහට මම ගන්නවා. ඒ ගන්නේ මේ මෙතන තියෙන ස්ක්‍රිප්ට් එක. ඊට පස්සේ awake එකේදී player input actions වලින් new instance එකක් හදාගන්නවා. අපි input ගන්න එක listen කරන්නේ on enable වලදී ඊට පස්සේ නතර කරන්නේ on disable වලදී. ඇයි අපි start එකේදී හරි awake එකේදී හරි මේක ලියන්නේ නැත්තේ කියලා බැලුවොත් එහෙම project එක run වෙද්දිම තමයි start එක awake එක run වෙලා ඉවර වෙනවා. නමුත් game object එකක් on off කරද්දී on enable එකයි on disable එකයි තමයි වැඩ කරන්නේ. ඒක හින්දා මම code කරනවා private void on enable මේක ඇතුලේ ලියනවා input action map එකේ අපේ player එක enable කරන්න කියලා. ඒක ලියන්න ඕන මෙතනින් හදාගත්ත instance එක ගන්නවා ඊළඟට dot player dot enable කියලා ලියනවා. ඊළඟට මේක අනිවාර්යෙන් disable කරන්න ඕන on disable වලදී player input action player disable අපි on enable එකට ආපහු යමු. අපි මේ player enable කරාට පස්සේ jump action එකට subscribe වෙනවා. subscribe වෙනවා කියන්නේ jump එක performed කියන්නේ press කරපු ගමන් මේ function එක call කරන්න කියලා අපි system එකට කියනවා. මේක අපි ලියන්නේ player input actions player jump performed plus equal මේ ධන ලකුණයි සමාන ලකුණයි කියන්නේ subscribe කරන්න කියලා on jump perform දැන් ඕගොල්ලන්ට මේ විදිහට මේක රතු පාටලා පෙන්නනවා ඇති. ඕගොල්ලන්ට කැමති නම් මේකේ generate method on jump performed කියන එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක manual ලියන්නත් පුළුවන්. මුලින් මම මේක පෙන්නන්නම්. මේ රතු පාට බටන් එකට ක්ලික් කරලා generate method on jump performed. දැන් ඕගොල්ලන්ට ඔටෝ මේක හදා ගන්නවා මේ method එක. එහෙම නැත්නම් ඒක හැදුන්නේ නැති වුණොත් එහෙම අපිට ලියන්න වෙනවා private void on jump performed input action callback context print jump මේ විදිහට අපිට jump එක ලියන්න පුළුවන්. මේ jump එක අනිවාර්යයෙන්ම on disable වලදී
unsubscribe කරන්නත් ඕන. මේ විදිහට අපි ලියන්නේ memory leak වෙන එක අඩු කරගන්න. මේක සේව් කරලා අපි ප්‍රොජෙක්ට් එකට ගිහින් බලමු මේක වැඩ කරනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති console එකේ jump කියලා print වෙනවා. දැන් අපි බලමු movement එකට හදාගන්නේ කොහොමද කියලා. movement වලත් අපිට පුළුවන් on enable වලයි on disable වලයි subscribe කරන කෝඩ් එකක් විදිහට ලියන්න. හැබැයි අපේ movement එක අර දිගටම වෙන හින්දා අපි ඒකේ value read කරන්න ඕන update එකේදී. ඒක හින්දා මං මෙතන ලියනවා private void update කියලා function එක. ඊළඟට අපිට මෙතන player control වලින් මෙතන move එකෙන් දෙන්නේ vector 2 වගේක්. ඒක හින්දා මෙතන vector 2 move input සමානයි. ඊට පස්සේ අපේ instance එකේ නම player input actions player move read value vector 2. ඊට පස්සේ මම print එකක් දෙනවා. දැන් අපි මේක save කරලා project එකට ගිහින් බලුවොත් එහෙම move input තාම ගන්න නැහැ. මේක බිඳුව කියලා පෙන්නන්නේ. දැන් මම මේ double key එක press කරනවා. එතකොට බිඳුවයි එක කියලා එනවා. S එකට රින එක ඊට පස්සේ A එකට රින එක D එකට ධන එක. මේ විදිහට ඒක පෙන්නනවා. ස්පේස් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ජම්ප් කියන එක පෙන්නනවා. මේ විදිහට අපිට C# ක්ලාස් එක ජෙනරේට් කරගන්න පුළුවන් මේ හදාගත්ත player input action එකකින්. ඊට පස්සේ ඒක wake එකේදී initialize කරගන්නවා. on enable on disable වලදී subscribe කරන එකයි unsubscribe කරන එකයි කරනවා. ඊට පස්සේ movement continuous වෙන හින්දා ඒක ගන්න update එකේ code එක ලියනවා. jump එක සාමාන්‍යයෙන් එක සැරයක් වෙන හින්දා ඒක අපි වෙනම subscribe කරන්න දාලා තියෙනවා. මේ වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ ගත්ත input වලින් ඇත්තටම play එක move කරන්නේ කොහොමද කියලා. ඒකට මම අපේ ground එක තව ටිකක් ලොකු කරගන්නවා. මම මේකට scale එක 10 විතර දෙනවා. ඊට පස්සේ player game object එකට ගිහිල්ලා මේකට මේක අපි move කරන්න බලාපොරොත්තු වෙන්නේ rigid body එකෙන්. ඒ කියන්නේ physics වලින් තමයි මෙයාව move කරන්නේ. ඒ නිසා මෙතන add component වලින් rigid body එක තෝරලා දෙන්න ඕන. අපි දැන් player control script එක open කරගමු. මම කලින් හදාගත්ත script එක ඒ විදිහටම තියෙනවා. මේකෙදි මම වෙනස් කරනවා public class එක routine ලියනවා. require component type of rigid body කියලා. එතකොට මේකට අනිවාර්ය rigid body එක තියෙනවා වැඩ කරන්න. ඊට පස්සේ මම ලියනවා private rigid body RB කියලා. ඊට පස්සේ මට movement වලට අදාළ වෙන speed එක ගන්න ඕන. ඒක ලියනවා මම public float move speed high F කියලා. ආයෙත් මට ඕනනවා jump force එකක්. ඒකට ගන්නවා public float jump force 5F කියලා. ඊට පස්සේ මම මෙතන තියෙන moving vector 2 moving input එක උඩට ගන්නවා. ඒක කියනවා private vector 2 move input කියලා. ඊට පස්සේ මම තව එකක් ගන්නවා private vector 3 එකක්.
move direction කියලා. ඊට පස්සේ මම awake එකේදී හදාගත්ත rigid body එකට get component rigid body දාගන්නවා. ඊට පස්සේ මම movement වලට අදාළ ටික ගන්න අප්ඩේට් එකේ හින්දා එතනට ගිහිල්ලා මේ move input කියන එක ඉස්සරහා තියෙන vector 2 කැලල මම අයින් කරනවා. මේ print එකත් මම අයින් කරනවා. පස්සේ මේ move direction කියන එක අපි අප්ඩේට් එක ගන්නවා මේ විදිහට. move direction සමානයි new vector 3 move input dot x බිඳුව move input dot y කියලා. ඊට පස්සේ මම මේක control කරවන්නේ fix update එකේ. මොකද මේක physics base movement එකක් වෙන හින්දා මේකේ මමට මුලින්ම ඕනනවා vector 3 එකක්. මම ඒකට දානවා new velocity කියලා. move direction එක වැඩි කරනවා move speed එකෙන්. ඊට පස්සේ මේ new velocity එකට new velocity එකේ y අගයට rb dot linear velocity dot y වෙලාගේ ආදේශ කරගන්නවා. එතකොට gravity එක set වෙනවා අපි rigid body component එක හරහාම. ඊට පස්සේ rb dot linear velocity සමාන කරනවා new velocity එකට. දැන් අපි මේ code එක save කරලා project එක run කරලා බලමු වැඩ කරනවද කියලා. ඔයගලන්ට පේනවා player move වෙනවා. ඒ වගේම මේක rotate වුණා. player edit එක කරන්න තියෙන්නේ rigid body එකේ constraint කියලා එකක් තියෙනවා. මේකේ freeze rotation මම මේ ටික තුනම දෙනවා දැනට. ඊට පස්සේ මේක play කරලා බැලුවොත් එහෙම දැන් එයා පෙරලෙන්නේ නැහැ. දැන් අපි jump එකට අදාළ code එක ලියමු. මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපි කලින් හදාගත්ත on jump perform කියන එකේ ඇතුලේ if statement එකක් ලියනවා. if is ground වෙලා නම් rb add force vector 3 up එක වැඩි කරන්න ඕන jump force එකෙන්. ඊට පස්සේ force mode එක දෙනවා impulse විදිහට. එතකොට impulse එකෙන් ක්ෂණිකවම අපේ force එක add වෙනවා. දැන් මේ is grounded කියන එක ගන්න මම code එකක් ලියනවා. කියන්නේ collision එකක් වෙනවද බලන්න මුලින්ම. private void on collision enter මේකේ if අපි game object එකේ tag එක ගමු. collision game object compare tag ground. ඒක collision එක enter වෙනකොටම අපේ is grounded එක true කරනවා. ඊට පස්සේ on collision exit එකේදී if collision game object compare tag ground is grounded false. දැන් මම මෙතනට variable එකක් හදාගන්න ඕන. එන්න දානවා private bool is grounded
true කියලා දැනට. ඊට පස්සේ මේ on jump performed කියන එකේ මේ grounded කියන if statement එක ඇතුලේ මම තව ලියන්න ඕන මේ context එක performed වුණාද කියලා. jump එකේදී එතකොට කරන්න තියෙන්නේ ground කියලා variable එකක් හදා ගන්නවා. ඊට පස්සේ on jump performed කියන එක මේ on enable වලදී subscribe කරලා disable වලදී ඒක unsubscribe කරලා තිනවා. ඊට පස්සේ grounded නම් grounded වෙලා jump button එක click කරොත් add force එකක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ on collision enter එකේදී grounded compare tag එක check කරලා ඒකට ground වෙලා ඒ කියන්නේ player ground වෙලා නම් ඒක true කරනවා. player මේ ground වෙච්ච එකෙන් exit වෙනවා නම් is grounded එක false කරනවා. අපි මේක save කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. grounded tag is not defined කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ground එකට tag එකක් දාලා නැහැ. එයාට කරන්න තියෙන්නේ මේ ground එක select කරලා මෙතන තියෙනවා tag එක add tag දෙනවා. මේක මේ tags වල තන ලකුණු click කරලා ground කියලා දෙනවා. දැන් මේක save කරනවා. ඊට පස්සේ ground එක select කරලා ආයෙමත් tag එක ground විදිහට මාරු කරනවා. අපිට move කරන්න පුළුවන් jump කරන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ action map දෙකක් අතර මාරු වෙන්නේ කොහොමද කියලා. ඒකට මම මුලින්ම කරන්නේ player input actions කියලා අපි හදාගත්ත action asset එකට ගිහිල්ලා අලුතින් action map එකක් හදනවා UI වලට. දැන් තියෙන action එක මම අයින් කරලා මේකේ මම අලුත් එකක් හදාගන්නවා action එකක් move කියලා. ඒකේ action type එක value control type එක vector 2. ඊට පස්සේ මේ ධන ලකුණු ක්ලික් කරලා action වලින් add up down left right composite එක දෙනවා. ඊට පස්සේ මේ වගේ vector 2 එකක් හැදෙනවා. ඒක ඇතුලේ up down left right keys මං දාගන්නවා. ඊළඟට මට ඕන වෙනවා තව action එකක් submit කියලා. ඒකේ action type එක buttonමයි. no binding කියන එකෙන් මම දෙනවා submit කියලා search කරනවා. මේකේ submit any කියලා එක දෙන්න. එතකොට enter කී ඊට පස්සේ ඔය joystick වල keys auto assign කරගන්නවා. ඊට පස්සේ cancel කියලා එකක් දෙනවා. ඒකත් action type එක buttonමයි. ඒකේ key එකක් bind කරනවා. මෙතන search කරලා cancel කියලා. ඒකෙත් cancel any දෙන්න. ඊට පස්සේ mouse එකේ position එක තීරණය කරන්න මම point කියලා එකක් ගන්නවා. ඒකේ action type එක value විදිහටයි control type එක vector 2 විදිහටයි දෙනවා. ඊට පස්සේ drop down කරලා no binding වල path එකේ mouse position දෙනවා. ඊළඟට මම left click එකටත් action එකක් assign කරගන්නවා.
මේකෙත් ඇක්ෂන් ටයිප් එක බටන්මයි. කී එක බයින්ඩ් කරනවා මවුස් එකේ left බටන් එකට. ආයෙත් තව ඇක්ෂන් එකක් හදනවා pause menu එකෙන් අයින් වෙන්න. pause menu exit කියලා මම මේක දාගන්නවා. ඊට පස්සේ මේකේ ඇක්ෂන් ටයිප් එක බටන්මයි. කී එක බයින්ඩ් කරනවා එතන සර්ච් කරලා escape එක. ඊළඟට මම යනවා action map වලින් play එක තෝරගෙන. ඒකේ අලුත් action එකක් හදනවා. pause menu open කියලා. ඒකේ action type එක බටන්මයි. key එක bind කරනවා escape එක. දැන් මම මේක save කරනවා. ඊළඟට මම hierarchy එකේ right click කරලා canvas එකක් හදා ගන්නවා. මේ canvas එක ඇතුලේ මම ආයෙත් UI වල panel එකක් දාගන්නවා. මේකේ මම නම දෙනවා button container විදිහට. මේක තමයි අපේ post menu එකේ විදිහට මම හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මේ button container එක ඇතුලේ මේකට add component එකක් දානවා. grid layout එක. ඊට පස්සේ මේකේ child alignment කියන එක ඒකේ middle center විදිහට මම දෙනවා. ඊට පස්සේ constraint වල fixed column count කියන එක දෙනවා. මේකේ column count එක මම 3ක් විදිහට දෙනවා. ඊළඟට මම මෙතන දාන බටන් ටික අනුව මේකේ UI legacy බටන් එකක් මම දාන්නේ. ඔයගලන්ට control D press කරලා මේ වගේ බටන් ගොඩක් හදාගන්න පුළුවන්. මම මේ බටන් container එකේ color එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා පැහැදිලිව පේන්න. ඊළඟට මේ බටන් වල highlight color එක දෙනවා කහ පාටට. pressed color එක දෙනවා රතු පාටට. selected එක කොළ පාට වගේ දෙනවා. ඊළඟට මේ event hierarchy එකේ තියෙන event system එක ක්ලික් කරලා මේකේ තියෙනවා input system UI input module කියලා. ඒකේ action asset වල මේකේ තියෙන්නේ default input actions කියලා. ඒක වෙනුවට මෙතනින් මම ඇදලා දානවා player input actions කියලා අපි හදාගත්ත එක. එතකොට ඔයගන්ට පේනවා ඇති මේ point කියන තැනට UI point left click එකට left click play move කියලා තියෙනවා. අපිට play move කියන එක නෙමෙයි ඕන UI move කියන එක. ඒකින්ද මෙතනින් ඒක තෝරන්න ඕන. ඊට පස්සේ submit UI submit cancel UI cancel කියලා ඒ ටික අරගෙන තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ මේකට කෝඩ් එක ලියන්න. ඒකට මම player control කියන එකම දැනට පාවිච්චි කරනවා. මේකේ මම අලුත් variable එකක් හදා ගන්නවා. මුලින්ම head එකක් දාලා ඉන්නවා UI කියලා. public game object post menu post menu UI එකට මම දාලා තින්නේ button container එක. මම දැන් ඒක ඇඩ් කරගන්නවා. button container කියලා. ඊළඟට තව public bool එකක් හදා ගන්නවා
UI එක ඕපන් වෙලාද කියලා බලන්න. මේක මම දැනට false විදියට දෙනවා. ඊළඟට මේකේ on enable වලට ගිහිල්ලා මම දෙනවා play input action player. අපි මෙතන හදාගත්ත input action එකේ තියෙන්නේ post menu open කියන එක. මෙතන දෙනවා post menu open dot perform plus equal on post menu වගේ එකක් දෙමු දැන්ට. ඊට පස්සේ මම මේක method එක generate කරගන්නවා මේකෙන්. එතකොට මේකේ on post menu input action callback context විදිහට ගන්නවා. මම මේක ඇතුළට තියෙන ටික අයින් කරලා මුලින්ම බලනවා if context එක perform වෙලාද කියලා. context.perform ඊළඟට UI open එක සමාන කරනවා මේ විදිහට. ඊළඟට මම ආයෙත් if එකක් දාලා UI open එක true නම් අපි කරන්න ඕන player input action එකේ player disable කරන්න. ඒ වගේම player input action UI එක enable කරන්න ඕන. UI open එක false නම් player input action UI එක disable කරනවා. player input action player එක enable කරනවා. ඊළඟට මේ අපි හදාගත්ත game object එක UI button container එක මේක set active UI open විදිහට දෙනවා. ආයෙත් මම මේ on enable වල ලියන්න ඕන මේ UI එකේ post menu exit එකට. ඒකට මම ලියනවා player input action UI post menu exit dot performed plus equal on post menu විදිහට. දැන් මේ දෙකම subscribe කරලා තියෙන්නේ, මේ දෙකම දැන් unsubscribe කරන්නත් ඕන. ඒකට මම on disable වලට ගිහලා මේක copy කරලා ධන වෙනුවට ඍණ දෙනවා. දැන් මම අපේ මේ script එක save කරලා project එකට යනවා. මේකේ මම play එක තෝරලා මෙතන button container වලට මේ hierarchy එකේ button container එක ඇදලා දානවා. ඊට පස්සේ මම මේ button container එක disable කරනවා. ඊළඟට මම පොඩ්ඩක් play කරලා බලනවා මේක වැඩ කරනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති WASD key වලින් play එක move වෙනවා. මම දැන් escape button එක press කරනවා. එතකොට UI panel එක open වෙනවා. දැන් මම WASD board play එක move වෙන්නේ නැහැ. ඒ වගේම canvas එකෙත් මුකුත් පෙන්වන්නේ නැහැ. බටන් සිලෙක්ට් වෙන්නෙත් නැහැ, මොකුත් වෙන්නේ නැහැ. හැබැයි මම mouse එකෙන් ඉච්චොත් එහෙම mouse එකෙන් අපි ඉන්න තැන highlight වෙනවා. මේ ක්ලික් කරොත් එහෙම රතු පාට වෙනවා. මේ වගේ පෙන්නනවා. දැන් WASD key එබුවට පස්සේ මේ බටන් ටික highlight වෙනවා. enter එක ඉබුවට පස්සේ ඒවා ක්ලික් වෙනවා. ආයෙත් මම escape එකේ ඉබුවොත් එහෙම UI එකෙන් අයින් වෙනවා.
දැන් මේ UI එක ඕපන් වුණාට WASD key වලින් මේ canvas එකේ navigate වෙන්නේ නැත්තේ අපි මුකුත් select කරලා නැති හින්දා. ඒක හින්දා අපි මුලින්ම ඒකටත් කෝඩ් එකක් ලියා ගමු. මම අලුතෙන් ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්නවා. post menu UI කියලා. මම මේ ස්ක්‍රිප්ට් එක ඇදලා දානවා මේ canvas එක ඇතුලේ තියෙන button container එකට. ඊට පස්සේ මම මේ post menu UI කියන එක ඕපන් කරගෙන දැන්ට මේ ඇතුලේ තියෙන ටික මම අයින් කරනවා. ඊට පස්සේ මම public game object එකක් ගන්නවා first button කියලා. ඊට පස්සේ මම on enable වලදී event system current set selected game object මුලින්ම null එකක් දෙනවා. ඊට පස්සේ මම ඒකෙම කොපියක් අරගෙන first button එක දෙනවා. දැන් මම මේක save කරනවා. ඊට පස්සේ project එකට ගිහිල්ලා button container එකේ මේ පළවෙනි button එක ඇදලා දානවා. first button විදිහට. දැන් මම මේක disable කරලා play කරලා බැලුවොත් play එක move වෙනවා WASD key වලින්ම. escape එක බලලා post menu එක ගන්නවා. එතකොට කොළ පාටින් select වෙලා තියෙනවා පළවෙනි එක. මම WASD key වලින් එබුවට පස්සේ play එක move වෙන්නේ නැතුව UI එකේ button අතර navigate වෙන්න පුළුවන්. escape එක එබුවා play එක move කරා. ඒ සේරම වෙන්නේ එකම key ටිකකින්. අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් ඇඩ්වාන්ස් ටොපික් එකක් ගැන. ඒ තමයි game input manager script එකකින් කොහොමද අපේ input layer ලබා දෙන්නේ කියලා. ඔයාලා මගේ කලින් වීඩියෝ බැලුවා නම් ඒ ටික තමයි new input system එකේ තියෙන බේසික්ම concept ටික තියෙන වීඩියෝ ටික. මෙතනින් එහාට තියෙන වීඩියෝ තරමක් ඇඩ්වාන්ස් වෙනවා. අපි බලමු මුලින්ම ඇයි අපි game input manager script එකක් පාවිච්චි කරන්න කියලා. අපිට මේ game input manager script එක පාවිච්චි කරන්න හින්දා එක තැනක තියාගෙන input ටික control කරගන්න පුළුවන්. ඊට පස්සේ script අතර communicate කරද්දිත් ඒක lazy ගොඩක්ම. විශේෂයෙන්ම අපිට input ටික වෙනමයි game logic ටික වෙන වෙනමයි අපිට තියාගෙන වැඩ කරන්න පුළුවන්. තව අපේ project එක ලොකු එකක් නම් ඒක වැඩි දියුණු කරන්න වගේ දේවල් වලදී ගොඩක් ලේසි වෙනවා මේ input manager එක තියෙනකොට. අපි බලමු මේක කොහොමද අපි අපේ project එකට දාගන්නේ කියලා. ඔයාලා වගේ new input system එකට අදාළ කලින් වීඩියෝ ටික බලලා තියෙනවා නම් මේ වෙනකොට ඒ ගැන තරමක් දුරට අවබෝධයක් තියෙන්න ඕන. දැන් අපේ folder structure එක සෑහෙන අවුල් යනවා මේ විදිහට තිබ්බොත්. අපි මේක පොඩ්ඩක් හදාගෙන ඉමු සේරටම කලින්. මේකට මම කරන්නේ මුලින්ම මට ඕන scene කියන එක උඩට ගන්න. ඊට පස්සේ script කියන folder එක මේක මං input system කියලාම තියාගන්නවා. මේක මම ඉස්සරහා ප්‍රොජෙක්ට් වලටත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන තමයි මම මේක විදිහට තියන්නේ. ඊළඟට මම මේ input system කියන එක ඇතුළට ගිහිල්ලා අලුතින් folder එකක් හදා ගන්නවා.
ස්ක්‍රිප්ට් කියලා. මේක ඇතුළේ මම හදාගන්නවා game input manager කියලා ස්ක්‍රිප්ට් එකක්. ඊළඟට මම hierarchy එකේ empty game object එකක් හදාගන්නවා game input manager කියලා. ඒකට මම කලින් හදාගත්ත game input manager එකේ ස්ක්‍රිප්ට් එක ඇදලා දානවා. දැන් මම මේ game input manager කියන ස්ක්‍රිප්ට් එක ඇතුළට ගිහිල්ලා කලින් ස්ක්‍රිප්ට් වල වගේම මේ ටික මගලා දාලා මම අලුතෙන්ම ලියන්න පටන් ගන්නවා. මට මේ game input manager එක ඕනම දැනකදී access කරන්න පුළුවන් වෙන්න ඕන හින්දා මම මේක public static game input manager instance එකක් විදිහට මේක හදා ගන්නවා. ඊළඟට මට ඕන වෙනවා මේ input actions කියන ස්ක්‍රිප්ට් එක. ඒකට මම ලියනවා private player input action කියලා. ඊට පස්සේ මම මේ player control එක ඇතුළට ගිහිල්ලා මට ඕන කරන්නේ මොනවද කියලා බලා ගන්න ඕන. මට මෙතනට ඕන වෙනවා private vector2 private නෙමෙයි මේක public දාගමු. public vector2 move input මේක get set එකක් විතර ලියා ගන්නවා. තවත් එකක් ලියා ගන්න ඕන jump එකට public pool jump input. ඊට පස්සේ තව එකක් ඕන වෙනවා මට UI එකට. public pool UI menu without menu open කියලා මේකටත් අපි get private set එකක් විදිහටම ලියාගමු. ඊළඟට awake එකේදී මම මේක destroy නොවී තියා ගන්න ඕන. ඒ වගේම null නොවී තියා ගන්නත් ඕන. ඒකට මම ලියනවා if instance null නම් instance this don't destroy on load game object විදිහට දාගන්නවා. ඊළඟට on enable වල අපේ player control එකේ තිබ්බ මේ ටිකම අපි දාගන්න ඕන. ඊට කලින් awake එකේදී මේ input එක අලුත් එකක් විදිහට හදා ගන්න ඕන instance එකක් විදිහට. මේකට කරන්න තියෙන්නේ player input
action new player input action එකක් විදිහට හදා ගන්න. ඊට පස්සේ player input action player enable කරනවා. ඊළඟට jump performed එකයි post menu වලට අදාළ ටික මොන ලියා ගන්න. මේක subscribe කරනවා on jump එකට. ඊට පස්සේ තව එකක් ඕන වෙනවා player input action player මෙතන මම UI එක ඕපන් කරගන්න ලියලා තින්නේ post menu open කියලා. මේකේ post menu exit. එතකොට මෙතන player post menu open perform on menu open. ඊට පස්සේ ආපස්සට ලියන්න ඕන player input action UI post menu exit performed plus equal on menu open. ඊළඟට මේවට අදාළව මම method generate කරගන්න. on post menu open එකේ මම ලියනවා if context dot performed වුණොත් menu open සමාන කරනවා not menu open විදිහට. දැන් මම ආයෙත් ලියා ගන්නවා if menu open true වෙනවා නම් player control false විදිහට ගමු. ඊළඟට UI controller true විදිහට ගන්නවා. ඊට පස්සේ මේ දෙකෙන්ම generate method දෙනවා. එතකොට මේ විදිහට open වෙනවා. මේවැ UI එකට දෙමු. is open කියලා. is control විදිහට මේකට දෙමු. මේවැ මැද තියෙන ටික මම අයින් කරගන්නවා. ඊළඟට if is open now player input action UI enable කරනවා. else එකේ ලියනවා player input action UI disable කියලා. player control එකේ if is control true වෙනවා නම් player input action player enable කරනවා. else player input action player disable කරනවා. ඊළඟට මම මේ on menu open එක ඇතුලේ else එක ඇතුලේ ලියනවා
මේ දෙකේම කොපියක් කරගන්නවා. ඒ කෙලස් එක ඇතුළට දාලා මේකේ ෆෝල්ස් එක මේක true කරනවා. මේකේ true එක මේකේ false කරනවා. දැන් මෙනු එක ඕපන් එකට අදාළ වෙන ටික හරි. ඊළඟට jump එකට අදාළ වෙන ටික මේකේ ලියන්න ඕන if context performed මෙතන මේ jump input එකට සමාන කරනවා මේක true කරලා. ඊළඟට late update එකේදී මේක අපි disable කරලා දාමු. private void late update jump input එක false කරනවා late update එකේ. ඒ කියන්නේ frame එකක් පරක්කු වෙලා තමයි මේක වැඩ කරන්නේ. ඊට පස්සේ මම ගන්නවා අප්ඩේට් එක. මේකේ ලියන්න ඕන මේ move input එක ගන්න එකට අදාළ කෝඩ් එක. move inputs සමානයි player input action player move read value vector 2. අපි movement එකත් හදාගෙන ඉවරයි. අපි දැන් මේ pause menu එකට event system එකක් හදාගමු. ඒක player control එකට දැනුම් දෙන්න විදිහට. ඒකට මම ලියනවා public event system dot action toggle menu event කියලාම දෙමු. මේ toggle menu event එක දුන්නට පස්සේ මේක අපි දාන්න ඕන මේ on menu open කියන method එක ඇතුලේ if context performed කියන එකේ යට ලියන්න ඕන toggle menu event ප්‍රශ්නාර්ථ ලකුණ invoke කියලා. මේකෙන් අනිත් toggle menu event එකට සම්බන්ධ වෙලා ඉන්න හැම subscriber කෙනෙක්ටම message එක යවනවා මේකෙන්. අපි මෙතන on disable එක ලිව්වේ නැහැ. ඒකත් අපි ලියාගමු. on disable මම මේකේ කොපියක් අරගෙන එතනට දාලා ධන වෙනුවට ඍණ දාගෙන යනවා. මේ game input manager එකේ තියෙනවා ටික දැන් දාලා ඉවරයි. ඊළඟට අපි player control script එකට යමු. player control script එකේ මුලින්ම අපිට මේ private player input action කියන එක ඕන වෙන්නේ නැහැ. ඒ වෙනුවට මම ලියනවා මේ game input manager එක. game input manager එක ගන්නවා input විදිහට. ඊට පස්සේ මේ ටික අපිට තියාගන්න පුළුවන්. ආයෙත් අපිට මේ UI එකේ public bool UI open එක ඕන වෙන්නේ නැහැ. ඒකත් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ awake එකේ player input actions මේකත් ඕන වෙන්නේ නැහැ. ඒක වෙනුවට මම අලුත් එකක් ලියනවා input සමානයි game input manager instance කියලා. ඊළඟට on enable වල අපිට මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන on enable වල අපි ඊට පස්සේ on enable වල අපිට මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ටිකත් අයින් කරලා input
ගේම් ඉන්පුට් මැනේජර් එකේ අපි මේක මේ ප්‍රයිවට් විදිහට ලියලා තියෙන UI controller එකයි player controller එකයි මේවා අපි පබ්ලික් කරගන්න ඕන නැත්නම් UI player controller එකේදී access කරන්න බැරි හින්දා දැන් ලියන්න පුළුවන් input player control pro විදිහට ඊට පස්සේ මේ ඉන්පුට් එකේ ගේම් ඉන්පුට් මැනේජර් එකේ මෙන්න මේ ඉවෙන්ට් සිස්ටම් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න ඕන. ඒකට මම කරන්නේ input toggle menu event plus equal on toggle menu on pause menu කියලා දාමු. on pause menu කියලා දාගමු. ඊට පස්සේ pause menu එකේදී මේ යටත් මම pause menu එක හදලා තියෙන්නේ. මේකේ මම කරන්නේ මේ කලින් හදපු pause menu එක මම අයින් කරනවා. මේකේ ලියනවා මෙතන button container එක අරගෙන set active input එකේ menu open කියන එක ගන්නවා. එතකොට pause menu එකට අදාළ ටික හරි. මෙතන on disable එකේ අපි මෙතන input toggle menu event එකේ කොපියක් අරගෙන මේ ටික මෙතන අයින් කරලා paste කරලා unsubscribe කරනවා. ඊට පස්සේ update එකේදී move input කියන තැන දෙන්න ඕන. මෙතන ටික මකන්න ඕන. ඒ වෙනුවට දෙනවා input move inputs කියලා මේ game input manager එකේ මේ move input ටික ගන්නවා. ඊළඟට මේ on jump performed කියන එක අයින් කරලා දාන්න. ඊළඟට මේ on jump performed කියන එක මම අයින් කරලා දාන්න. මේ is ground කියන variable එකත් මම උඩට ගෙනියනවා. ඊළඟට මම අප්ඩේට් එකට ගිහිල්ලා ජම්ප් කරන එකට අදාළ කෝඩ් එක ලියන්න ඕන. ඒකට මම ලියන්න ඕන if input jump input and is ground red එක true නම් විතරක් rb at force vector 3 up වැඩි කරනවා jump force එකකින් force mode එක impulse විදිහට දෙනවා. දැන් අපේ ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් සේව් කරලා බලමු මේක හරියට වැඩ කරනවද කියලා.
මේ ඔක්කොටම අදාළ ටික දාලා ඉවරයි. අපි ප්ලේ කරලා බලමු. ඔයගලන්ට පේනවා ප්ලේ එක දැන් මූව් වෙනවා. මම escape button එක press කරනවා. මෙනු එකත් open වෙනවා. මෙනු එකේ WASD key වලින් යනවා. ආයෙසරයක් play එක move වෙනවා pause මෙනු එක නැගුණාට පස්සේ. එතකොට මේ game input manager එක කරලා තියෙන්නේ අපි static එකක් හදාගත්තා game input manager එකකින් instance එකක් විදිහට ඕන තැනකදී access කරන්න පුළුවන් විදිහට. ඊට පස්සේ play input action කියන එක ගත්තා අපේ new input system එකකින් input ටික ගන්න. ඊට පස්සේ vector 2 එකක් හදාගත්තා move කරන vector 2 වගේ ටික ගන්න. ඊට පස්සේ bool එකක් හැදුවා jump input ටික ගන්න. ඊට පස්සේ menu open menu එක open වෙලාද කියලා බලන්න තව bool එකක් ගත්තා. ඒකේ මේ get private set කියන්නේ මේ get එක ඇවිල්ලා public. private set කියන්නේ අපිට මේකට අගයන් දෙන්න බෑ වෙන ස්ක්‍රිප්ට් එකක ඉඳලා. හැබැයි මේවා තියෙන අගයන් ඒවට ගන්න පුළුවන්. ඒකයි මේ get private set දාන්නේ. ඊට පස්සේ public event system action toggle menu event කියලා අපි event එක හදාගත්තා. අපි මේකට සම්බන්ධ වෙලා ඉන්න මේකට subscribe වෙලා ඉන්න හැමෝටම UI controller එකයි player controller එකයි අතර මාරු වෙන එක දැනුම් දෙන්න. ඊට පස්සේ awake එකේ මේ instance එකට දැන් තියෙන script එක ගන්න කියලා ලියලා තියෙනවා. play input action වල instance එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ on enable වල play input action එක enable කරලා jump perform එකට subscribe කරා. ඊට පස්සේ player ගේ pause menu එකේ perform කරන එකට subscribe කරා. UI එකේ pause menu එකට සම්බන්ධ කරන එකට මේ විදිහට අපි ලියලා තියෙනවා. on disable වල ඒ උඩ on enable එකේ ලියපු සේරම ටික unsubscribe කරලා තියෙනවා. ඊට පස්සේ on menu open එකේ context එක perform නම් menu open එක true නම් ඒක false කරන්න false නම් ඒක true වෙන විදිහට ලියලා තියෙනවා. ඊට පස්සේ if menu open එක true නම් player controller එක false කියන්නේ disable කරන්න කියලා තියෙනවා. UI controller එක එතකොට true කරන්න කියලා තියෙනවා. එතකොට UI button ටික විතරයි වැඩ කරන්නේ. ඊට පස්සේ menu open එක false නම් player controller එක true කරලා UI controller එක false කරනවා. ඊට පස්සේ toggle menu event කියලා ප්‍රශ්නාර්ථයක් දාලා invoke එක දැම්මට පස්සේ මේකට toggle menu event එකට subscribe වෙලා ඉන්න හැම දෙනාටම පණිවිඩයක් යවනවා. දැන් මේකේ මේ වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපේ UI controller එකේ player input action UI enable එක disable එක ලියලා තියෙනවා. on jump එකේදී එයා contest එක perform නම් jump එක show කරන්න මේ late update එකේදී වෙන්නේ එක frame එකක් පිටිපස්සෙන් ඉඳලා තමයි මේක force කරන්නේ. එතකොට jump action එක වෙලා ඉවරයි. ඊට පස්සේ update එකේ move input එක වලට අදාළ play input action එකෙන් move එකට අදාළ value ටික read කරනවා. මෙතෙන්දි කරපු විශේෂ දේවල් තියෙන්නේ අපේ මේ play input action එක අයින් කරලා දාපු එකයි. මෙතන UI menu open UI එක අයින් කරපු එකයි. ඊට පස්සේ gaming manager එකේ instance එක instance එක මේකට ගත්තා. ඊට පස්සේ enable වලදී player control එක enable කරලා අපේ game input manager එකේ toggle menu event එකට subscribe වුණා. මේකෙදි on disable වල එකේ unsubscribe වෙලා තියෙන්නේ. ඊට පස්සේ move input එක ගත්තේ game input manager එකෙන්. ඒ වගේම jump input එක ගත්තෙත් ඒකෙන්මයි. මේ ටික තමයි මේකේ වෙනස් වෙලා තියෙන්නේ. key rebinding වල concept කිහිපයක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි rebinding. මේකෙන් තමයි key වෙනස් කරන්නේ. මේකට අපි perform interactive rebinding කියන method එක පාවිච්චි කරනවා. ඒ වගේම අපි මේක save කරන්නත් ඕන. ඒක මම මේක player prefs වල තමයි save කරන්න. මේක අපිට ලේසිම ක්‍රමයක් තමයි Unity එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ save කරගත්තේ අපි load කරන්න ඕන. හතරවෙනි එක විදිහට තියෙන්නේ අපි UI එකක් හදන්න ඕන keys වෙනස් කරන්න. අපි project එකේ මුලින්ම අපේ UI එකට අදාළ බටන් ටික අපි හදාගමු.
ඒකට මම කරන්නේ හයිරාකි එකේ අපි කලින් හදාගත්ත මේ බටන් කන්ටේනර් එකේ තියෙන දේවල් ටික මම අයින් කරනවා. ඊට පස්සේ මේ බටන් කන්ටේනර් එකේ නම වෙනස් කරනවා settings කියලා. ඊට පස්සේ ඒකේ මේ තියෙනවා grid layout කියලා එකක්. ඒකත් මම අයින් කර ගන්නවා. ඒකට මම කලින් දාලා තිබුණා post menu UI එක දැන්ට එහෙම තියන්න. ඊට පස්සේ මේක setting ඇතුලේ තව UI legacy text එකක් හදනවා jump කියලා. මේකේ පාට සුදු පාටට දා ගන්නවා. font size එක ටිකක් වැඩි කර ගන්න. ඊළඟට මම ආයෙත් සැරයක් setting ඇතුලේ UI වල legacy button එකක් හදා ගන්නවා. මේකෙත් size එක ටිකක් වැඩි කර ගන්න. මේ විදිහට canvas එක හදා ගන්න. ඊට පස්සේ මම දැන් අපේ කෝඩ් ලියන්න පටන් ගන්නවා. මුලින්ම මම යනවා අපේ game input manager කියන script එකට. මේකේ අපි on enable වල කරලා තියෙන දේවල් හරි මේ ටික පොඩ්ඩක් hide කරගෙන යන්න. ඊට පස්සේ මම මුලින්ම මෙතන variable එකක් හදා ගන්නවා. private cons string binding refs key කියලා. මේකේ මම input bindings කියලා string එකට assign කරනවා. ඊට පස්සේ මම මෙතන පහළට ගිහිල්ලා අලුතෙන් region එකක් හදනවා. hash region key binding කියලා. ඊට පස්සේ hash end region එක දෙනවා. මේක ඇතුලේ මම මුලින්ම ලියනවා start rebinding කියලා method එකක්. මේකේ අපිට parameters විදිහට ඕන වෙනවා input action to rebind කියලා. ඊට පස්සේ තව ඕන වෙනවා end binding index. තව ඕන වෙනවා action on rebind complete action on rebind cancel කියලා. ඊළඟට අපිට ප්‍රශ්න තියෙන එක වළක්ව ගන්න අපේ input action එක මම disable කරනවා. ඊළඟට ලියනවා action to rebind
dot perform interactive rebinding වල වරහන් දාලා බයින්ඩින් ඉන්ඩෙක්ස් එක දෙනවා. ඊට පස්සේ එන්ටර් කී එකක් දීලා පල්ලෙහාට ගිහිල්ලා ඩොට් එකක් තියලා control with control excluding දෙනවා. මේකෙන් අපිට පුළුවන් මොනවද අපිට ඕන නැති ඩිවයිස් එක කියලා තෝරන්න. මම මෙතන mouse දෙනවා. ආයෙත් පල්ලෙහා ලයින් එකට ගිහිල්ලා තිතක් තියලා with cancel දෙනවා. මේකේ අපිට කීබෝඩ් එකේ escape key එක තිබුවට පස්සේ මේක cancel වෙන්න දැන් හදලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් තිතක් තියලා on complete වල operation කියලා පැරාමීටරයක් හදනවා. ඊට පස්සේ මුලින්ම ඔපරේෂන් එක ඩිස්පෝස් කරලා මේක ක්ලියර් කරගන්නවා. ඔපරේෂන් කියන පැරාමීටර එක ඊළඟට player input action එක enable කරනවා. ඊළඟට on rebind complete කියන එක invoke එකක් දීලා UI එකට කියනවා මේක complete වෙලා කියලා. ඊට පස්සේ දෙනවා save rebind කියලා. ආයෙත් මේ වරහයනෙන් එළියට ගිහිල්ලා හිතක් තියලා on cancel වල වරහන් ඇතුලේ operation dispose කරනවා කලින් වගේ player input action එක enable කරනවා. ඊට පස්සේ on rebind cancel කියන එක දෙනවා. ඒකත් invoke එකකට දානවා. දැන් මේකෙන් කියලා තියෙන UI එකට මේක cancel කරා කියලා. ඊළඟට මට ඕන වෙනවා මේක start කරන්න කියලා කියන්න. අපේ start rebinding function එක හරි මේකෙන් කියන්නේ අලුත් key එකක් present කරන්න පටන් ගන්න කියලා. ඊළඟට මම ලියනවා save rebinding එකට method එකක්. මේකට අපිට ඕන වෙනවා string එකක් binding JSON කියලා. ඊට පස්සේ මේකේ නම විදිහට දෙනවා player input action save binding override as JSON කියලා. ඊට පස්සේ player prefs වල set string එකක් දෙනවා. key එක විදිහට දෙන්නේ මේ උඩ හදාගත්ත binding prefs key එක. ඊට පස්සේ ඒකට දෙන value විදිහට දෙන්නේ binding JSON කියලා. ඊට පස්සේ මේක දෙනවා player prefs save කියලා. ඊට පස්සේ මට ඕන මේක load කරගන්න. කියනවා public void load binding කියලා. මේක මුලින්ම අපි if එකක් දාලා check කරනවා
ප්ලේ ප්‍රෙප්ස් වල මේ බයින්ඩින් ප්‍රෙප්ස් කී එකක් තියෙනවා කියලා. ප්ලේ ප්‍රෙප්ස් ඇස් කී බයින්ඩින් ප්‍රෙප්ස් කී තියෙනවා කියලා බලලා තියෙනවා නම් string binding JSON එක player prefs වලින් ගන්නවා get string binding prefs key කියලා. ඊට පස්සේ player action load binding override from JSON කියන එක අරගෙන binding JSON කියලා මේ උඩ එකට දෙනවා. අපේ ඊට පස්සේ game manager එකේ awake එකට ගිහිල්ලා මේ පල්ලෙහා තියෙන load binding කියන එක call කරන්න ඕන awake එක ඇතුළේ. අපේ game input manager එකේ script එක හරි ඊට පස්සේ අපිට ඕන මේ මෙනු එකෙන් මේක රීබයින්ඩ් කරවන්න. ඒක හින්දා මම අලුත් ස්ක්‍රිප්ට් එකක් ගන්නවා rebinding UI කියලා. මේක මම මේ canvas එකට මම ඇදලා දානවා. ඊට පස්සේ මේ hierarchy එකේ setting වල තියෙනවා post menu UI එකට ඒකේ press button විදිහට මම අර කලින් හදාගත්ත legacy button එකත් ඇදලා දානවා. ඊට පස්සේ අපි rebinding UI එක open කරගමු. මේකේ මට මුලින්ම ඕන වෙනවා බටන් එකයි ටෙක්ස්ට් එකයි ගන්න. මුලින්ම මම header එකක් දාලා කියනවා UI element කියලා. ඊට පස්සේ public button දාමු rebind jump button කියලා. ඊට පස්සේ ආපස්සට ටෙක්ස්ට් එකක් ගන්න ඕන. text jump text කියලා අපි start එක හදා ගන්නවා මේ විදිහට. අපිට තව ෆන්ක්ෂන් එකක් ඕන වෙනවා key එක මොකක්ද කියලා display කරවන්න. ඒකට මම ලියනවා public void update all binding text කියලා. ඊට පස්සේ තව එකක් මම දානවා int keyboard index සමානයි බිඳුව කියලා. ඒ කියන්නේ keyboard input එක තමයි බිඳුව, ඒ කියන්නේ පළවෙනි එක කියලා අපි ගණන් ගන්නේ. ඒක වෙනස් වෙන්නත් පුළුවන්. ඕගොල්ලෝ player input action වල මේ jump කියන එක මුලින්ම keyboard එක නැතුව අපි මෙතනට mouse එකේ right button එක දීලා තිබ්බොත් එහෙම දැන් ඇවිල්ලා keyboard එක නෙමෙයි පළවෙනි input එක වෙන්නේ mouse එක. ඒක හින්දා මුලින්ම අපි keyboard එක උඩට තියාගමු. ඒ හින්දා int keyboard index බිඳුව විතර ගන්නවා මම. ඊට පස්සේ jump key text එක විදිහට ගන්නේ game input manager instance player මෙතන game input manager එකේ player input action එක public කරගන්න ඕන. ආයෙත් මම rebinding UI එකට යනවා. මෙතන ලියනවා player input action කියලා. මේකේ මට ඕන jump එක player jump. ඊට පස්සේ මට ඕන ඒකේ get binding display string එක. ඊට පස්සේ වරහන් ඇතුලේ
කීබෝඩ් ඉන්ඩෙක්ස් එක දාලා ඊට පස්සේ input binding display string option don't include interactions කියලා එක දෙනවා. මේක අපි මෙතනින් වගේ කඩාගමු. ඊට පස්සේ මම මේ ෆන්ක්ෂන් එක මේකේ ස්ටාර්ට් එකේ කෝල් කරනවා. දැන් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු අපේ UI එකේ මේක පෙන්වනවාද කියලා. මේ canvas එකට අපි හදාගත්ත legacy button එකේ text එකයි button එකයි ඇදලා දානවා. ඊට පස්සේ මම play කරනවා. ඔයගොල්ලන්ට පෙන්වනවා මෙතන space කියලා. මේ keyboard මොකුත් වෙන්නේ නැහැ. අපි මේකට තව කෝඩ් එකක් ලියන්න ඕන. මම මෙතන ලියනවා pivot void rewind jump කියලා. මට මුලින්ම බටන් එක interaction එක false කරගන්න ඕන. ඒකින් තමයි ලියන්න ඕන rewind button interactable එක false විදිහට. ඊට පස්සේ මම මේ jump key text එක දෙනවා waiting කියලා. මේකෙත් දෙනවා int keyboard index එක බිඳුව විදිහට. දැන් game input manager එකට කියන්න ඕන listen කිරීම පටන් ගන්න කියලා. එතකොට මම මේකේ තියෙන function එකකට කතා කරනවා අපි හදාගත්ත game input manager instance start rebindings මේකේ අපිට මුලින්ම ඕන වෙනවා input action එකක් rebind කරන්න. ඒකට මම ලියනවා game input manager instance layer input action layer jump මේක තමයි අපි rebind කරන action එක. ඊට පස්සේ keyboard index එක ඕන වෙනවා. ඊට පස්සේ ඕන වෙන්නේ event එකක් on rebind complete වලට. මේකේ මම ලියනවා rebind jump button interactable true කියන මුලින්ම. ඊට පස්සේ update all binding text එක දෙනවා. ඊට පස්සේ තවත් event එකක් කරනවා cancel වලට. මේකෙත් rebind jump button එක interactable එක true කරන්න ඕන. ඊට පස්සේ update all text එකක් දෙන්න ඕන. දැන් මේ බටන් එක ක්ලික් කරාද කියලා listen කරන්න ඕන. ඒකට මම ලියන්න ඕන rebind jump button on click add listen මෙන්න මේ function එක. මේකේ දැන් මුලින්ම මේ ටෙස්ට් එක ගන්නවා. ඊළඟට මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ පල්ලෙහා rebinding එක වැඩ කරන්න කියලා ලියලා තියෙන්නේ. මේක සේව් කරලා අපි බලමු ප්‍රොජෙක්ට් එක වැඩ කරනවද කියලා. අපි ප්ලේ කරලා බලමු. දැන් ස්පේස් බටන් එක තියෙන්නේ. මම ස්පේස් එක ක්ලික් කරලා කීබෝඩ් එකේ H එක ප්‍රෙස් කරනවා. ඊට පස්සේ මම මේ UI එකෙන් අයින් වෙනවා. දැන් මට
ස්පේස් එකෙන් ජම්ප් වෙන්නේ නැහැ, H එකෙන් ජම්ප් වෙනවා. අපි ආයෙත් අපේ කී එක වෙනස් කරමු R වලට. දැන් play move වෙනවා. ස්පේස් බටන් එකට මොකුත් වෙන්නේ නැහැ. H බටන් එකට මොකුත් වෙන්නේ නැහැ. R බටන් එකට ජම්ප් වෙනවා.